එහෙනම් මේ දහම ප්‍රගුණ කරන්න කියලා කිව්වා. මේ සම්බුද්ධ ශාසනයේ හිටපු හරි ආදර්ශමත්ම කාන්තාවක් තමයි උත්තරා කියලා කියන්නේ. උත්තරා ටිකක් හරි කුදුයි. ඒ නිසා කුදු උත්තරා කියලා කිව්වා. කුදු උත්තරාට කාලයක් යනකොට කුජුත්තරා වුණා. කුජුත්තරාව කියලා කියන්නේ සාමාවතියට රජමාලිගාවට මල් අරගෙන ගිය දාසිය. බුදුහාමුදුරුවෝ මේ දාසියව හරියට ප්‍රශංසා කළා. උපාසිකා මාතාවන්ට උපාසිකාවරුන්ට මතක් කරනවා කුජුත්තරා වගේ වෙන්න කියලා. ඇයව ආදර්ශයට අරගන්න කියලා කිව්වා. කුජුත්තරා පින්වතුනේ ඇත්තටම හෙරක්. සාමාවතිය හැමදාම කුජුත්තරාවට රන්කාසි 8ක් දෙනවා මල් අරගෙන රජවාසලට. කුජුත්තරාව හැමදාම මොකද කරේ? කහවණු 8න් 4ක මල් අරගෙන 4ක් ඉනේ ගහගත්තා. ඔහොම කාලයක් යනකොට මල් ලබා දෙන වෙලෙන්දා කුජුත්තරාවට කියනවා හැමදාම හදන්නේ හොරකම් කර කර ඉන්නද? මේ ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා යන්න උන්වහන්සේ මුණ ගැහෙන්න තියෙන සියලුම ගැටලු වලට ධර්මානුකූල උත්තරයක් හම්බෙයි කිව්වා. කුජුත්තරාව වැඩ පස කළා බුදුරජාණන් වහන්සේ ළඟට අවුදින් දහම ශ්‍රවණය කළා. බණහපු කුජුත්තරාව එදා පින්වතුනේ කහවණු 8 මල් අරගෙන ගියා. එදා සාමාවතිය අහනවා කුජුත්තරාවගෙන් දාසිය අද තොපට වෙලෙන්දා වැඩිපුර සැලකුවද කියලා ඇහුවා. නෑ ස්වාමීනි. දේවිය වෙනදටත් මේ වගේ මල් ලැබෙන්න ඕන. නමුත් මම හැමදාම කහවණු 4ක් ඉනේ ගහගත්තා. සාමාවතිය කියන්නේ මෝඩ කාන්තාවක් නෙවෙයි පින්වතුනේ. සාමාවතිය හරි බුද්ධිමත්. සාමාවතිය කුජුත්තරාවට කියනවා මේකට හේතුව මොකක්ද? කුජුත්තරාව කියනවා දේවිය මට මේ ලෝකයේ තියෙන පරමම සත්‍ය හම්බුණා. මේ ලෝකයේ තියෙන ඇත්තමම දැක්කා. ඇත්ත දැකපු මට කවමදාකවත් බොරු කියන්නත් බෑ හොරකම් කරන්නත් බෑ කිව්වා. ඒ නිසා මට ඇත්ත කියන්න උනා කියලා කිව්වා. සාමාවතිය හිතුවා මෙච්චර ධෛර්යයක් මේ කාන්තාවට එන්න මෙච්චර හයියක් එන්න ඇය දරපු දහම සුළුපටු දහමක් වෙන්න බෑ. මොකක්ද මේ දැකපු දහම කියලා අහනකොට මටත් මේක කියලා දෙන්නකෝ කියලා කිව්වා. මේ දහම මටත් කියලා දෙන්න. සාමාවතිය මොකද කළේ? උස්සාසනයක් අරගෙන ඉඳගත්තා. කුජුත්තරාවට දුන්නා කුඩා ආසනයක්. කුජුත්තරාව කියනවා සාමාවතියට දේවිය මම දාසියක් බව හැබෑව. හැබැයි මම අවබෝධ කරගත්ත දහම දාසියෙක් නෙවෙයි. ඒ දහම හරි ශ්‍රේෂ්ඨයි. ඒ නිසා උස්සාසනේ මට දෙන්න කිව්වා. ඔබ පහත් ආසනයෙන් ඉඳගෙන බණ අහන්න කියලා කිව්වා. මේ වෙලාවේ අපි කරන්නෙත් ඒ ටිකම තමයි. සාමාවතිය හරි නුවණක්කාරයි. සාමාවතියට දහම දැනගන්න ඕන නිසා සාමාවතිය පොඩි ආසනෙ ඉඳගෙන කුජුත්තරාවට දුන්නා ලොකු ආසනය. බලන්නකෝ අවසානයේ සාමාවතිය පින්වතුනේ සෝවාන් ඵලයේ සතපුණා. කාලය යනකොට සාමාවතිය ඇතුළු බිසවුරු බොහෝමයක් සෝහන් ඵලයේ සතපුණා. මේ වෙන කිසිදු දෙයක් නිසා නෙවෙයි තථාගත දහම අභියස පින්වතුනේ. බුදුරජාණන් වහන්සේගේ දහම පින්වතුනේ ඊතරම්ම බල සම්පන්නයි.
ඒකනේ පින්වතුනේ අඟුලිමාල වැනි මහා මිනිමරුවෙක් රහතන් වහන්සේ නමක් බවට පත් වුණේ. පටාචාර වගේ උම්මන්තක කාන්තාවක් එදා රහත් වුණානේ. අම්බපාලි වැනි ගණිකාවියක් එදා රහත් වුණානේ. අද අඟුලිමාලල නැද්ද? අද පටාචාරාවරු නැද්ද? අද වර්තමාන නූතනයේ අම්බපාලිලා නැද්ද? ඉන්නවා. එනිසා ඕනම කෙනෙකුට පින්වතුනේ බලය නිලය තනතුර කුමක් වුණත් දහම අභියස පින්වතුනේ ඵලය ලබන්න පුළුවන්.